අයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා බයියා පොලිටිකල් YouTube නාලිකාවට. වීඩියෝ තුනක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙමු. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න. වීඩියෝ බලද්දී like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. ජෙප් එක නවන ඕනම කෙනෙක්ට. මට මේ දවස්වල ටිකක් අමාරුයි වටපිටාව සද්ද බද්ද කුකුල්ලු හරක් එහෙම කෑ ගහනවා. මම කතා කරන එළියට ඇහෙනවා හරි කරදරේ. ඉතින් ඒක නිසා වැඩසටහන් කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා තමයි මම මගේ YouTube නාලිකා කිහිපයක් විකුණන්න හදන්නේ. ඉතින් මේ පැත්ත බලලා ඔයගලන්ට උදව් කරන්න පුළුවන්. මම රට යන්නත් ජොබ් එක ඔක්කොම හොයලා තිනවා. ඉතින් ඒවට සල්ලි ටිකක් අවශ්‍ය වෙලා තිනවා. ඉතින් ඒවට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න පුළුවන් කැමති කෙනෙක්ට පළවෙනි වීඩියෝ බලන්න හදන්නේ. මේ තමයි අනුර ඊයේ දවසේ කියන කතාවක්. මොකද ඊයේ මහින්ද හිරේ දාන්න බැරුව යනවනේ. මිනිහා ඒකින්ද මේ වගේ කතාවක් කියනවා. හරිද? මෙහෙමයි කියන්න තියෙන අනුරට. මුලින්ම ඔයා ඔහොම කියන්න කලින් ඔයාගේ 159 දෙනාට දඬුවම් කරන්න ඔය එක එක අවස්ථාවන් දැන් ඇවිල්ලා තිනවා දඬුවම් කරන්න. අපි ඒව පෙන්නලා දීලා තිනවා. ඒවා නිවුස් වල යනවා. එතකොට JVP මාලිමා යොමු කරන තර්ජන ගහ ගැනීම ඒ එක එක දේවල් වලට ඒගොල්ලන්ට මුලින්ම හරියට දඬුවම නියම කරන්න. එතකොට තමයි අපිට පේන්නේ හරි මේක දැන් හරි කියලා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට දැන් වෙන දේවල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ අර මහින්දව හිරේ දා ගන්න බැරුණාම මේ වගේ කතන්දර කියන්න එපා. ඒක එච්චර හරි නෑ. අවුලක් වගේ. යන් අපි කතාව හලෙමු. අපිට රටක් ඉදිරියට යන්න බෑ. එකක් අපි නීතියට යටත් වෙන්න ඕන. දෙක අපි නීතියට බය වෙන්න ඕන. නීතියට යටත් වීම වගේම අපි නීතියට බය වෙන්න ඕන. ඒක ජනාධිපතිවරයාද පහළ ගාමනිලධාරි මහත්මයාද අපි සියලු දෙනා නීතියට යටත් ඒ වගේම නීතියට බියක් තියෙනවා. නමුත් අපේ සමාජයේ සංස්කෘතිය ගොඩනැගෙමින් තිබුණා. යම් දේශපාලන අධිකාරියගේ සහාය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, තමන්ට ධනෙ තිබෙනවා නම්, දේශපාලන අධිකාරියක සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශයකට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජඹුණාද, මොන හස්තයන් තිබුණද ඒ කිසිව භාජනය කරන්නේ. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න. ඒ නිසාද නීතිය හමුවට මම දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුනොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එහෙම ගන්න ඕනේ නැද්ද? එහෙම ගන්න ඕනේ. ඒ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුණා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන අපේ රට අවශ්‍යයි. එහෙනම් අපිව යම් සිදුවීමක් පිළිබඳව මා පිළිබඳ සඳහන් වෙලා මගෙන් කට උත්තරයක් ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයක් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තනයට උර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. හැබැයි ඒකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ සීමාවන් ඇතුලේ වැඩ කිරීම සඳහා බාධාවක් හදන්නේ නැහැ. නමුත් දැන් සමාජ මතයක් ගොඩනගන්න හදනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීම බාධාවක්. ඒක වෙන්න පුළුවන්ද? එහෙම නීති වැඩක් නේ. නීති ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ බිය ගැනීම. ඒක වෙන්න පුළුවන්ද? වෙන විදියක් නේ. මම ඔබට එකක් කියන්න. නීතිය කිසිසේත්ම අසාධාරණව පරිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා නම් අපිට කියන්න. ඒ සඳහා නීතියේ මිද ප්‍රස්තාව තිබෙනවා. නීතිය සාධාරණ ක්‍රියාත්මක වෙන බව තමයි දැනෙනවා නම් නීතියේ මිද ප්‍රස්තාව තිබෙනවා තමයි ඒ සඳහා අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. ඒත් නීතිමය සුරක්ෂිත රටක් කියන්නේ ඒක. නීතිය ක්‍රියාත්මක වෙනවා. තමන්ට දැනවන නීතිය ක්‍රියාත්මක වීම අගතිදායක ලෙස තමන්ට කටයුතු කර තිබෙනවා නම් නීතියම ප්‍රතිපාදන තියෙනවා ඒ සඳහා සාධාරණ ප්‍රතිපදන්. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රමිතීන් බවට පත් වෙන්නේ. හැබැයි ශිෂ්ට සම්පන්න නැත්නම් රාජ්‍ය අශිෂ්ටත් වෙන රාජ්‍යයක් ප්‍රාර්ථනා කරන්නේ නීතිය පිටින් නීතියට උඩින් විරාජමාන වැජෙන්න පුළුවන්. මම කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන්න බය නැතුව. නීතිය රෙගුලාසි තියෙනවා, සීමාවන් තිබෙනවා. නේද? මම හිතන්නේ ඔබ කිසිවෙකුට මම දන්නේ නැහැ. දේශපාලන අධිකාරිය බලපෑම් කරන්නේ නැහැ. එහෙම තියෙනවා අපිට ඒක කියන්නේ. අපි උපරිම උත්සාහ කරන ඔබට ඔබගේ සීමාව, ඔබගේ හැකියාව, ඔබගේ වගකීම සහිත නිදහස්ව කාර්යචෝ වැඩ කිරීම තමයි අපි අපේක්ෂාව. දැන් ඔය කෝ ඉතින් අපි ඔය හිරුවේ කියන අපි ඔය දුන්න නිවුස් අරවම කෝ ඒවටත් ඕගොල්ලෝ බලලා ඕගලන්ගේ මිනිසුන්ටත් ඕගොල්ලෝ දඬුවම් කරන්න එපා. ගල් අඟුරු කේස් තියෙනවා. එතකොට එකේ හැම්මෙන් අල්ලස් ගත්ත සල්ලි ගත්ත අර මේ ග්ලව් වෙනවා. ඒගොල්ලන්ව හිරේ දාන්න ඕනේ. ඒවට මුලින් දඬුවම් දෙන්න. ඊළඟට තමයි අනිත් දේවල් ටික කල්පනා කරලා බලන්න ඕනේ අනුර මහත්තයා. ඕගලන්ගේ පැත්තෙන් හැමදේම ඕගොල්ලෝ නතර කරලා විපක්ෂයේ මහින්දට ගේම් එක ගහන්න කියලා හිතන්න එපා. මොකද මහින්ද වෙනුවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා. මේක නිසා බොරුවට ඒක ගැන හිතලා නේද? ඔගොල්ලෝ කලබල වෙන්නත් එපා. ඔගොල්ලෝ එක එක දේවල් කුමන්ත්‍රණය කරන්නත් එපා. ඒ 2022 23 කරගත්තට ආයි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි. ඒක නිසා මතක තියාගන්න මේ දේවල්. ඊයේ දවසේ මහින්දව බලන්න ඇවිල්ලා තිනවා මේ හාමුදුරු කෙනෙක්. අනේ මට සමයින්න මේ හාමුදුරුවන්ගේ නම මට මතක නැහැ. හොඳ ඒ පක්ෂයේ ජනප්‍රිය හාමුදුරු කෙනෙක්. යන් අපි කතාව හලෙමු. ඒ ආණ්ඩුව උන්ගේ ගල්ලංගුරු වංචා ගැන මේ අල්ලස් කොමිසමේ කවදාවත් පරීක්ෂණයක් පටන් ගන්නන්නේ නැහැ. උන්ගේ ඩොලර් මිලියන 2.5 ගැන තාම මේකේ පටන් ගන්නන්නේ නැහැ. එතකොට කන්ටේනර් 323ක් පැන්නුවා තාම මේ අල්ලස් කොමිසමට ඒක පෙවුන්නේ නැහැ. එතකොට තැපැල් එකේ ඩොලර් ලක්ෂ 6ක් අවභාවිතා වෙලා තිනවා. ඒක තාම මේකට පෙවුන්නේ නැහැ. හැබැයි රට බේරගත්ත නායකයාට එරෙහිව මොකෙක් හරි මොනවා හරි කිව්වම ඒක විමර්ශනය කරන්න මාර හදිසියක් තියෙන්නේ. ඒක නිසා ඔය හදිසිය ඔහොම යම් මාත්‍යෝ ළඟදීම බලා ගන්න පුළුවන් මේ රට අපි නිදහස් කරගන්නේ කොහොමද කියලා. මේ හාමුදුරු කියන වගේම මුලින්ම ඕගලන් වැඩ ටික හරියට කරගන්න.
ඔගොල්ලෝ හරියට කරාට පස්සේ අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. ඔගොල්ලෝ හරියට තාම අද වෙනකන් අනේ මට නම් පේන්න කිසි වැඩක් කරලා නැහැ. මටත් පේන්නේ නැහැ මම සාමාන්‍ය මිනිහෙක් විදිහට මම දැන් සෝෂල් මීඩියා මේ හසුරවනවා channel කරනවා page කරනවා මම ඒකට ඒව ගැන ඔක්කොම හොයලා බලනවානේ හොයලා බලලා තමයි ඕගොල්ලෝ ගැන කතා කරන්නේ අනිත් අය ගැන කතා කරන්නේ පුළුවන් විදිහට හොයලා බලලා දකින වීඩියෝස් අරගෙන ඉතින් ඒක නිසා හැම වෙලේම සමාජ මාධ්‍යයේ සැරිසරන කෙනෙක් හැටියට මට පේන්නේ ඕගොල්ලෝ ඇත්තටම වැඩ කරනවා කියලා. ඕගොල්ලන්ගේ හොරකම් ආරම්භය තමයි හැමදාම එළියට එන්නේ. ඒ නිසා ඒව පොඩ්ඩක් හදාගන්න. අනිත් අයව ඇතුළට දාන්න කලින්. අපි යන් විමල්ගේ කතාවකට. මේගොල්ලෝ කොටි ඩෑස්පෝරාවේ සල්ලි වලින් ඡන්ද කරේ. ඔය පිටරට ගිහිල්ලා රැස්වීම් තියෙනකොට වැඩිපුර වියදම් කරේ කොටි ඩෑස්පෝරාවේ කට්ටිය. ඒගොල්ලෝව සතුටු කරන්න ඕන. දැන් මේ මාසේ යුද ජයග්‍රහණයේ මාසය මේගොල්ලෝ ආපු වෙලේ ඉඳන් නාවික හමුදාපතිවරයෙක් හිරේ දැම්මා. නාවික හමුදා බුද්ධියන්ස නිලධාරිය හිරේ දැම්මා. යුද හමුදා බුද්ධියන්ස නිලධාරිය හිරේ දැම්මා. ඒ විතරක් නෙවෙයි. හිටපු බුද්ධියන්ස ප්‍රධානී රාජ්‍ය බුද්ධියන්ස ප්‍රධානී සුරේෂ් සනේව හිරේ දාගෙන ඉන්නවා තවම. වද පිට වද දෙමින්. දැන් ඒ වෙලාවේ සේනාධිනායකයා හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් දැන් අල්ලා සූදුසුර කොමිසමට ගෙනල්ලා අරේ ඉන්න කොටි විපාටුව ටික සතුටු කරනවා. ඔන්න ඕගොල්ලෝගෙන් සල්ලි ගත්තා වගේම අපි ඕගොල්ලන්ට පොරොන්දු වෙච්ච පරිදි වැඩ ටික කරනවා කියලා. මේ ආණ්ඩුවට වැඩ නැද්ද? මේ බුන්වත් ආණ්ඩුවට කරන්න වැඩ නැද්ද? මහින්ද රාජපක්ෂගේ පහුගිය වත්කම් බැරකම් ටික හොයන එකද මේ බුන්වත් ආණ්ඩුවට තියෙන එකම වැඩේ? මේක සහ මුලින්ම තම කොටි හිතවාදීන්ව පිනවීම සඳහා කරන රංගනයක්. ඒ රංගනය අද මාරාන්තික රංගනයක් වෙලා තියෙනවා. මිනිස්සුගේ ජීවිත පිළිගන්න රංගනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා රංගනයේ නිරත මහතුරුන්ට මේ ආණ්ඩුවේ ආයු කාලය වැඩි කල නැහැ. ඒ නිසා නටපු වැරදි රංගනයට උත්තර බදින්න ලෑස්ති වෙලා ඔය නටු කතාව ඇත්ත. සාමාන්‍යයෙන් මහින්දට ප්‍රශ්න ඇති වෙන්නේ අනිවාර්යෙන් හැම අවුරුද්දෙම මොකක් හරි අවස්ථාවක් ළඟ එනකොට මිනිහව ඇතුළට දාන්න පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි නිවුස් එකක් එළියට එනවා. මේ ධර්ම මහත්තයට කියන තියෙන මිනිස්සු මේ ඡන්දේ ඕගලන්ට දුන්නේ අරගොල්ලොත් මෙහෙමයි මේගොල්ලොත් මෙහෙමයි කියලානේ ඕගලන්ට දුන්නේ ඕගොල්ලෝ හොඳයි කියලා. දැන් ඕගොල්ලන්ටත් කෙල වෙලා තියෙන්නේ. මොකද ඕගොල්ලෝ අවුරුදු 1කමාරක් තිස්සේ අද වෙනකන් කිසි වැඩක් කළා නැහැ. ඒක නිසා ඒක තීරුම් අරගෙන දැන් ඉදිරියට වැඩ ටික කරන්න. එහෙම වැඩ කරලා අවුරුදු 2ක් විතර හරිද? හොඳට වැඩ ටික කරලා අවුරුදු 2කමාරක් ඊට පස්සේ අන්තිමට පුළුවන් ඕනනම් ඕගලන්ට මේ වැඩ ටික ඉවරයක් කරන්න දලබඩ ගාලා. එහෙම කරොත් ඕගලන්ට ඊළඟ පාර ඡන්දයක් ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් ඕගලන්ට වැඩ කරන්නේ නැතුව ඉඳලා මේ මිනිසුන් ඇතුළට දාන්න ලෑස්ති වෙනකොට කිසිම කෙනෙක් ඇතුළට දාන්න බෑ. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඕගොල්ලෝ වැටුනොත් එහෙම ඕගොල්ලෝ ඡන්දයෙන් පෙරදුනොත් එහෙම ඊළඟ පාර ගන්න පක්ෂය මේ මිනිස්සු ඔක්කොම ටික හිරේ දානවා. ඒ බයත් ඒගොල්ලන්ට තියෙනවනේ. ඒක නිසා ඒවා තේරුම් අරගන්න. ඒවා තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් උපරිම. ඒක තමයි කියන්නේ. අදට යනවා ඊළඟ දවසේ හැම වෙලේම. ආයිබෝවන්.